ඔයා කවදාවත් ඔයාගේ බබාට edexcel syllabus එකක් හරි Cambridge syllabus එක හරි කරවන්න හිතන්න එපා. ඔයා මෙන්න මේ වගේ parent කෙනෙක් නම්. පළවෙනිම එක තමයි syllabus එක මාරු කරපු දරුවෙක්. ඒ කියන්නේ local syllabus එකක් follow කරලා edexcel or Cambridge syllabus එකට ආපු දරුවෙක් එකපාරට term එකකින් දෙකකින් ඒ ළමයාගේ performance ලොකු performance එකක් බලාපොරොත්තු වෙන්න එපා. ඔයා අන්නේ වගේ හදිසිකාර පේරන්ට් කෙනෙක් නම් ඔයාගේ දරුවට edexcel හෝ Cambridge syllabus එකක් කරවන්නේ නැත්නම් හොඳයි. අනිත් එක තමයි ඔයා Cambridge හෝ edexcel කියන syllabus දෙකෙන් එකකට යන වියදම් ගැන ඔයා දන්නේ නැත්නම් ඔයා ඒක research කරන්න ඕනේ. ඔයා එහෙම research කරන්නත් අකමැති නම් ඔයාගේ දරුවට ඔයා edexcel හරි Cambridge හරි කරවන්න එපා. මොකද ඊට පස්සේ පොත්වල ගණන් අරව මේවා ඇව්වට පස්සේ ආපහු ඔයගලන්ට ඔන්න local syllabus එකකින් Cambridge syllabus එකට මාරු කරනවා. ඊට පස්සේ ඒ වගේ අර වගේ දේවල් නිසා ආපහු Cambridge edexcel syllabus එකකින් ආයි local syllabus එකට මාරු කරනවා. ඔයාලා දන්නේ නැහැ ඔයාලා එකකින් කරන damage එකේ දරුවට. දැන් අපේ ලංකාවේ ගොඩාක් parents නිකන් trend එකට වගේ ඔබ කරාට ගොඩක් අය දැනුවත් නැහැ. දැනුවත් වෙන්න කැමති නැහැ. දැන් ඒ syllabus එකක් ගැන දැනුවත් වෙන්න කැමති නැති parent කෙනෙක් නම් ඔයා දරුවට Cambridge හෝ edexcel කරවන්න යන්න එපා. අනිත් දේ තමයි ඔයාට දවසින් පොඩි කාලයක් හරි දරුවා වෙනුවෙන් දරුවාගේ ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් ඔයාට වෙන් කරන්න අමාරුයි නම් දරුවට support එකක් දෙන්න අමාරුයි නම් ඒ වගේ decision එකක් නොගෙන ඉන්න එක හොඳයි. අනිත් දේ තමයි ඔයාට දරුවාගේ අධ්‍යාපනයට මුල් තැන දෙන්න බැරි නම් ඒ කියන්නේ දරුවාගේ අධ්‍යාපනය prioritize කරන්න බැරි නම් edexcel හරි Cambridge හරි කරවන්න නම් යන්න එපා. මොකද ගුරුවරු විදිහට අපි හරිය අසරණ වෙනවා ඒ වගේ තත්ත්වයක් වුණාම. මොකද මේක ඇවිල්ලා ගුරුවරු දරුවා සහ දෙමව්පියෝ අතර තියෙන බැඳීමක්. ඉතින් ඒක දෙමව්පියෝ දරුවාව සහ ගුරුවරයාව දෙගොල්ලන්වම තේරුම් ගන්න ඕනේ. ගුරුවරයාත් එහෙමයි. ගුරුවරයා දෙමව්පියන් සහ දරුවන්ව තේරුම් ගන්න ඕනේ. දරුවත් ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා මේ සම්බන්ධකම ඔයාලට ගොඩනගා ගන්න බැරි නම් කරුණා කරලා ඒ වගේ subject ඒ වගේ syllabus එකක් තෝරගන්න යන්න එපා.